හරිම මහන්සියි අප්පෝ. එහෙනම් ඉතින් මෙතනින් ඉඳගමු. අප්පෝ මෙතන මට නම් බෑ. අනේ විකාරණද ඉඳ ගන්නානේ දෙන්නේ. ආදරේ කියන්නේ එක අතකට නිකන් මේ නයමුකටිය වගේ නේද බබා? අයියනේ එහෙම කියන්නේ. නෑ ඉතින් ඔයත් ඉතින් සමහර වෙලාවට නිකන් මේ මුකටිය වගේ හැමතිස්සෙම වෙස් පෙරලෙනවා. අයියෝ මං එහෙම නෑනේ. නැත්තේ මොකද? වචනයක් එහෙම වෙන්න බෑ. මේ මා ඔය පාළු එක්ක දාලා යනවලු. හරි අපි දැන් මේ කතාව නතර කරමු. නෑ ඒක නෙමෙයි බපා. ඔයා මට කොච්චරක් කාටද? මං ඔයාට පෙට්‍රල් ටැංකියකින් පෙට්‍රල් ඉතිරෙන තරමට ආදරේ. හැබැයි ඉතින් ඉතිරෙන පෙට්‍රල් ටික අපරාධ නේද? මේ දවස්වල පෙට්‍රල් එහෙම ටිකක් ගන්නනේ. ඒකත් ඇත්ත බබා. අපි ආදරය කරද්දී ඒකත් අර පිරිමැස්සන් තමයි කරන්න ඕන. ඒක හොඳයි බබා. ඔයා හරි බුද්ධිමත් නේ. ඔයා මට ඔච්චරටම ආදරේ නම් කියන්න බලන්න. මම මරණත් ඔයා මොකද කරන්නේ? මන්නම් වහ ටිකක් කාලේ මැරෙනවා එහෙම වුණොත්. ඔයා මට ඒ තරටම ආදරේද? හැබැයි ඉතින් ලැජ්ජාව බෑ. ඔයා කොල්ලෙක් නේ. පොඩ්ඩක් ඉන්න බබා. මම තාම කියලා ඉවරේ. හරි කියන්නකෝ බලන්න. වහ බීලා මැරෙනවා කිව්වට වහ බොන්නේ මම නෙමෙයි. එහෙනම් කවුද? වහ බොන්නේ ඔයා. මං නම් ඒ වගේ එකකින් වැඩ කරන්නේ නැහැ. මොකද ඉන්නේ කමාලු අය. අන්න බබා ඔයාට තේරුණා. එක මාළුවෙක් වුණා කියලා අනිත් මාළුව කන්නේ නැතුව ඉන්නේ නෑනේ.